දරුවනේ අපි අදත් විනාඩි 5කින් ව්‍යාපාර අධ්‍යයන විෂයේ තියෙන එක කොටසක් භාණ්ඩ හා සේවා ගැන කතා කරන්න යන්නේ. එතකොට මේ භාණ්ඩ හා සේවා වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා goods and services කියලා. මේ දෙකේ වෙනස ගැන අපි කතා කරමු. හරි. මේ බලන්නකෝ. මෙතන තියෙනවා බනිස් ගෙඩි ටික. මේ ටික ඔක්කොම එක විදියට හදලා තියෙනවනේ. සමජාතීයව හදලා තියෙනවා. ඒ වගේම අපිට මේකේ සුවඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, අතින් අල්ලන්න පුළුවන්, ඒ කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන්, හදපු කෙනාගෙන් වෙන් කරලා ගන්නත් පුළුවන් මේක. ඒ වගේම තමයි රූප වාහිනියත් ඒකත් අපිට හදපු කෙනාගෙන් වෙන් කරලා අරගන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, බලන්න පුළුවන්, ඒ හැමදේම ගබඩා කරලා තියන්නත් පුළුවන්. මේ වොෂින් මැෂින් එකත් එහෙමයි. ඒ වගේම ගුවන් විදුලිය සහ විවිධ උපකරණ අපි ඒවට භාණ්ඩ කියලා කියනවා. හරි. දැන් මතක් කරලා බලන්න අපි ඉස්සෙල්ලා බනිස් ගෙඩිය ගැන කතා කරානේ. බනිස් ගෙඩිය අල්ලන්න පුළුවන්, ගබඩා කරලා තියාගන්න පුළුවන්, පස්සේ කන්න කියලා. එහෙම දේවල් කරන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්, ගඳ සුවඳ බලන්නත් පුළුවන්. හැබැයි අපිට වෛද්‍ය සේවය වගේ දෙයක් එහෙම අල්ලන්න පුළුවන්ද? මේක ලස්සනයිද, මේක හොඳයිද කියලා අල්ලලා කරලා බලන්න බෑ. ඒක ගබඩා කරලා තියාගන්නත් බෑ. පෙට්ටියකට දාලා වහගන්න බෑනේ වෛද්‍ය සේවය. ඒ වගේම ගුරු සේවය. ගුරුවරයා උගන්වන වෙලාවේ ගුරුවරයා ඒ උගන්වන දේවල් අපිට අල්ලන්න බෑ. පෙට්ටියක ගබඩා කරගන්නත් බෑ. ගුරුවරයාගෙන් වෙන් කරලා මේ ගුරු සේවය ගන්නත් බෑ. ගුරුවරයා ඕනෙමයි ඒකට. ඒ වගේම බැංකු සේවය. බැංකු සේවයේදී දෙන ලිපි ලේඛන අල්ලන්න පුළුවන් වුණාට එයා දෙන සේවය, බැංකු නිලධාරීන් දෙන සේවය, එතකොට හමුදා නිලධාරීන් දෙන ආරක්ෂක සේවා, ඒ වගේ දේවල්, ඒ වගේම විදුලි කාර්මික සේවා, ඒ සේවා අපිට අල්ලන්න බෑ. ඒ වගේම පස්සේ පාවිච්චි කරනවා කියලා ගබඩා කරලා තියාගන්නත් බෑ. ඉතින් දරුවනේ අපි මෙහෙම මාකට් එකකට ගිහිල්ලා අල්ලලා කරලා කෝ දෙන්න කියලා අරන් එන මේ ගබඩා කරන්න පුළුවන්, දෙන කෙනාගෙන් වෙන් කරලා ගන්න පුළුවන් දේවල් වලට අපි භාණ්ඩ කියලා කියනවා. ඒවා අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඕනේ. අවශ්‍යතා ඉෂ්ට කරගන්න ගුරු සේවය, වෛද්‍ය සේවය වගේ සේවා වලට අපි සේවා කියලා කියන්නේ. ඒවා අපිට ගබඩා කරලා කෝ දෙන්න කියලා එයාගෙන් වෙන් කරලා අරගෙන තියාගන්න බෑ. මම හිතනවා ඔයාලට මේ ටික හොඳට තේරෙන්න ඇති කියලා. ඉතින් මේ භාණ්ඩ සේවා අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. භාණ්ඩ කියලා කියන්නේ අපිට ස්පර්ශ කරන්න පුළුවන්, ගබඩා කරලා තියාගන්න පුළුවන්, එක විදිහට හදන්න පුළුවන්, සපයන කෙනාගෙන් වෙන් කරන්න පුළුවන් දේවල්. එහෙම බැරි දේවල් සේවා කියලා කියනවා. එතකොට මේ වචන දෙකට පොදුවේ අපි නිෂ්පාදිත කියන වචනය කියනවා. හොඳට මතක තියාගන්න මේ වචනේ නිෂ්පාදිත කියලා කියන්නේ අපේ අවශ්‍යතා වමනා ඉෂ්ට කරන්න ඕනම භාණ්ඩයක් හරි සේවාවක් හරි. මේ භාණ්ඩ සේවා වලට කියන තවත් නමක් තමයි නිෂ්පාදිත කියලා කියන්නේ. කතාවේ සාරාංශය කිව්වොත් භාණ්ඩ සේවා කියන්නේ අපිට අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඕන වෙන දේවල්. භාණ්ඩ අල්ලන්න පුළුවන් වුණාට සේවා එහෙම අල්ලන්න ගබඩා කරන්න මුකුත් කරන්න බෑ. ඉතින් භාණ්ඩ හා සේවා වලට පොදුවේ කියනවා අපි නමක්. ඒක තමයි නිෂ්පාදිත කියලා කියන්නේ. එහෙනම් මේ වගේ තව කොටසකින් අපි හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.